මෙන්න එදා ලැබුණු විශේෂ පුවතක්. ලෝකයේ පවතින යුදයටු හේතුවෙන් තෙල් ප්‍රවාහනයට ලොකු බාධාවක් ඇති වී ඇත. එම නිසා තෙල් සහ ගෑස් මිල ඉහළ යයි. නෝනි ඇහුනද කියපු එක හෙට ඉඳන් පෙට්‍රල් මිල වැඩි වෙනවලු. ඒක තමයි මහත්තයා. ඔයා අදම ගිහිල්ලා පෙට්‍රල් ටිකක් ගහන් එන්න. නැත්තම් ඔයාට දවස් ගාණක් වැඩට යන්න වෙන එකක් නෑ. ඒක තමයි පෙට්‍රල් නැති වුණොත් මට යන්න වෙන්නේ නෑනේ. මතකද නෝනේ ගිය සැරේ පෙට්‍රලුයි ගෑසුයි නැතුව අපි වින්ද දුක. ඔව් ඒක නම් ඇත්ත තමයි. චූටි උඹත් ඵලයන් පරිස්සමින් තාත්තත් එක්ක පෙට්‍රල් ටිකක් ගහන් හරින් බේ බයික් එකට. හරියම යන්න. ඕනේ දැම්ම යන්න නේද? දැන්ටවත් පෝලිං ගහිලා ඇති කට්ටිය. මං හිතන්න බෑ මහත්තයා දෙන්න කිව්වේ. කෝකටත් මම වතුර බෝතලයක් පුරවල දෙන්න. ආවේ කඩියා පොඩ ඉන්නකෝ ඉස්සලා. හැමෝටම තෙල් තියනවා. හැමෝටම තියනවා. ඔකෝ නිවුස් එක දීලත් ඒ භෝගයක් නෑ. පෙට්‍රල් පොලිමයි. චූටි පෙට්‍රල් පොලිමයි බං. කොමාරි ඉඳලා අද පෙට්‍රල් ගහන් යම මට හෙට වැඩට යන්නත් තියෙනවා. අනේ තාත්තේ පොලිම දැක්කකම මට නෑ පාමුණා. ඉතින් මොනව කරන්නද? පෙට්‍රල් ගහ ගන්න මේබැයි. අනේ චූටි අද අනිවාර්යෙන් ඉඳලා යමම් බං. හෙට කොහොමත් මීට වඩා පොලිම දිග්ගැස්සෙනවා. හරි තාත්තේ. චූටි දැන් අපි පොඩ්ඩක් ළඟටම ඇවිල්ලා නේ බං ඉන්නේ. තව ටික වෙලාවෙ ඔහොම ඉමුකෝ. චූටි අම්මා දුන්න වතුරත් ඉවරයි බං. කන්න මොනවත් ගන්න යන්න විදියක්වත් නෑනේ. ඒක තමයි තාත්තේ අපි ගියොත් පොලිම් පයින්ව කට්ටිය. යේ මල්ලිලා මේ මාර ප්‍රශ්නේ පෙට්‍රල් ඉවරුණානේ අප්පා. අඩේ නානා තෙල් ඉවරද යකෝ? මං හෙට දැන් කොහොමයි වැඩට යන්නේ? අඩේ මල්ලිලා හෙට තමයි ආයි ඉතින් පෙට්‍රල් එන්නේ. චූටි දැන් මොකද්ද බං අපි කරන්නේ? යමන් ගෙදර. අනේ තාත්තේ ළඟටම ඇවිල්ලා පෙට්‍රල් ඉවරුණානේ. පැය පහක් විතර පොලිමේ ඉඳියා. යමන් චූටි දැන් ගෙදර. නෝනේ දොර අරින්න. අනේ මහත්තයා දොර ඇරලා තියෙන්නේ එන්න. තෙල් ගැහුවද ඉතින්? අපි ළඟටම යද්දි තෙල් ඉවර වුණා. හෙට උදේට චූටිගේ බයිසිකලේවත් යන්න ඕන. තාත්තේ කොහෙද යන්නේ මගේ බයිසිකලේ? වැඩට. ඉතින් මගේ බයිකේ තෙල් නෑනේ. ඉතින් මං උඹගේ පුට අරගෙන යකෝ යන්නේ. එතකොට මම යන්නේ. ඉතින් උඹ පයින් ඵලයක්. මෙන්න යකෝද? ඒට බයිසිකලෙන් යන්න මට පයින් යන්න. චූටි ඔය රණ්ඩු වෙන්න එපා. තාත්තා ඉතින් හැමදාම ඔයගේ බයිසිකලෙන් යන්නේ නෑනේ. පෙට්‍රල් නැති නිසානේ. නෝනේ මට හෙට උදේම කතා කරන්න වැඩට යන්නත් එපැයි. නෝනේ මම වැඩට යන්න හදන්නේ. මහත්තයා එනම් පරිස්සමින් ගිහින් යන්න. ඉස්සරහ ලොකු ලොරියක් නවත්තලා. බ්‍රේක් ගහන්න ඕනේ වේගෙත් වැඩි. යකෝ මේකේ බ්‍රේක් වදින්නේ නෑනේ. උද්දු අම්මෝ මේක කොහොම පොදිනවද දන්නේ බ්‍රේක් නැද්ද කොහේ මේ බයික් එක අම්මා මේක නම් ආයෙන්නේ අම්මා අනිත් පැත්තට ගමු අනේ අයියෝ